මේ කලාපයේ ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ ජනතාව දැන් විවේචනාත්මකව නැගී සිටීම වැඩි වෙලා තියෙනවා. පේරුවලට මොකද වුනේ? ජොසේ ජේරි කියන්නේ පේරුවල ඇති වුණු අර්බුදකාරී තත්ත්වය මැද ඉන්ටරිම් ප්‍රෙසිඩන්ට් නැත්නම් අන්තර්වාර ජනාධිපතිවරයා විදිහට තමයි පේරු රාජ්‍ය ජොසේ ජේරු පත් වෙන්නේ. හැබැයි මේ වෙද්දී කොංග්‍රස් එක තීරණය කරනවා පේරුවල මේ ජනාධිපතිවරයා දූෂිතයෙක් කියලා. ඒ අනුව පැවැත්වුණු ඡන්ද විමසීමක් කරහා ජනාධිපතිවරයා අන්තර්වාරයට නැත්නම් මේක ඉන්ටරිම් එකට පත්වෙච්ච ජනාධිපතිවරයාව ඉවත් කරන්න තීරණය කරනවා. හේතුව තමයි ඔහු විසින් සිදු කරන ලද ඉතාමත් බරපතල ආකාරයේ දූෂණ සම්බන්ධයෙන් වුණු චෝදනාව. ඒ කියන්නේ ජනාධිපතිවරයා විසින් චීනයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ හරි ඒ කියන්නේ චීන ඩෙලිගේෂන් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ ව්‍යාපාරිකයන් දෙනෙක් එකතු වෙලා යම් ආකාරයක දූෂිත ක්‍රියාවලියකට රාජ්‍යයට එරෙහිව දූෂිත ක්‍රියාවලියකට අවතීර්ණ වෙලා තියෙනවා කියලා අනාවරණ වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ජනාධිපතිවරයාව ඉවත් කරන්න කොංග්‍රස් මණ්ඩලයේ ඡන්දය ඔහුව ඉවත් කළ යුතුයි කියන තැනට පක්ෂව පළවීම සිද්ධ වෙලා තිබෙන්නේ. ලෝකේ ජනාධිපතිවරු මේ විදිහට ඡන්දයෙන් ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙනවා නම් ඒක වඩාත් වැදගත් වෙනවා. අපේ රටවල් වල ඔබ දන්නවා ජනාධිපතිවරු සම්බන්ධයෙන් වුණු දෝෂාභියෝග ගැන නැත්නම් ජනාධිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධ විවිධ කාරණා තිබුණත් ඒවා ප්‍රායෝගිකව කරන්න බැරි තරම් අපහසු සහ ඉතාමත් දීර්ඝ ක්‍රියාවලින්. හැබැයි පේරු රාජ්‍ය බරපතල ආකාරයක දේශපාලනික සහ ආර්ථික ව්‍යාකූලත්වයකට ගමන් කර තිබුණු මොහොතකදී අන්තර්වාර ලෙස පත් කරපු ජනාධිපතිවරයාත් හොරකම් කරන්න පටන් ගත්තා නම් පන්නනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා පේරු රාජ්‍ය යලිත් වතාවක් අස්ථාවර, ඒ කියන්නේ වුණු අස්ථාවරත් එක්ක හිටියේ උන්ගේ දේශපාලනික සහ ආර්ථික ව්‍යසනකාරී තත්ත්වයක් තිබුණා. දැන් ඒක යලිත් වර්ධනය වෙන්නට පුළුවන් කියන කතාව තමයි මේ වෙද්දී මතුවලා තිබෙන්නේ. හිටපු අන්තර්වාර ජනාධිපතිවරයා ජොසේ ජූරියා ඉවත් කළ යුතුයි කියන දෙයට කොංග්‍රස් මණ්ඩලය අනුමැතිය කර තිබෙනවා. චීනය සමගින් පැවැත් වූ අයථා සම්බන්ධතා මීට හේතුව ලෙස තමයි කරුණු දක්වන්නේ.